ආයිබෝන් කොහොමද ඔයාලට? අද නම් චුට්ටක් වැහිවර කාලගුණයක් තමයි මේ පැත්තට පෙන්නන්නේ. ඔයාලට මතකයිද මම ඔයාලට වීඩියෝ එකක් ගෙනාවා නායිමිලි සිටවන පස් මාධ්‍ය ගැන. ඒක බැලුවේ නැත්නම් ඒකත් බලලා ඉන්න. ඉතින් අපි අද බලමු අපි හදාගත්ත බඳුන්වල නයිමිලිස් පැල සිටුවීම ගැන. මම කලින් පාර නයිමිලි සිටවද්දි නම් මගේ අවශ්‍ය කරන පැල ටික ගත්තේ අපේ ගෙවල් ගාව ගෙදරකින්. හැබැයි දැන් ඒගොල්ලෝ නම් පැල කරන්නේ නැහැ. මම මේ ටික ගත්තේ ඔන්ලයින් ෂොප් එකකින්. මේ පැල කොච්චර දුරට හොඳයිද සාර්ථකයිද කියන එක මම තහවුරු කරගෙන ඔයාලටත් කියන්නම් ඒ ඔන්ලයින් ෂොප් එකේ නම අනිවාර්යයෙන්ම. පැල තාම චූට් නිසා මම එයාලව තියාගත්තේ ඉරවුනුත් ආරක්ෂා වෙන වතුරනුත් ආරක්ෂා වෙන තැනක දැනට. ඉතින් මේ නයිමිලිස් පැල එන්නේ පොඩි ට්‍රේ එක. මේ ට්‍රේ එකේ තියෙන නයිමිලිස් පැලේ කඳින් අල්ලලා ඉස්සුවාමත් මේක එනවා. හැබැයි පොඩ්ඩක් මුල් වලට හානි වීමක් සිදු වෙනවා. ඉතින් මම නම් කරන්නේ ට්‍රේ එකේ පැත්තකින් පොඩි කට් එකක් දාලා පොඩ ට්‍රේ එක ඇඩ් කරලා පැලේ පරිස්සමට ගන්න එක තමයි මම නම් කරන්නේ. ඒ වගේම ඔයාලට විශේෂයෙන්ම දෙයක් කියන්න ඕන. මගේ මේ නයිමිලිස් පැල සම්බන්ධව ගොඩක් මගෙන් ප්‍රශ්න අහන්නේ මැදිවියේ අය. ඒත් කියන්න සතුටුයි මගේ TikTok page එකේ තියෙන වීඩියෝස් දැකලා ගොඩාක් තරුණ ගෑනු ළමයි පිරිමි ළමයි මේ පැල වවන්න උනන්දු වෙලා තියෙනවා. මේ පැල විතරක් නෙමෙයි හැම වගාවකටම උනන්දු වෙලා මට වීඩියෝස් ෆොටෝස් එවලා තිබ්බා. මට ඇත්තටම හරි සතුටුයි ඒ ගැන. හරි අපි ආයෙත් back to topic යමු. ඔයාලා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ පැල ගලවලා අපි බඳුනේ හිටවද්දි කවදාවත් කඳ යට වෙන තරම් පැලේ හිටව ගන්න එපා. මොකද එතකොට පස් වලට යට වෙලා කඳ තැම්බිලා කඳ ගැලවෙන්න පුළුවන්. ඉතින් හරිම විදිය තමයි මේ පැලේ තියෙන පස් මට්ටමට විතරක් පස් ටිකක් දාලා පැලේ යට කරන එක තමයි හොඳ. මං ඉතින් ඔක්කොම ටික හිටව ගත්තා. මම පැල හිටවුවේ අප්‍රේල් 3 වෙනිදා. අද අප්‍රේල් 6 වෙනිදා. මම මේ පොහොර එක පැල හිටවල දවස් දෙකින් දෙකට වගේ පැලවලට දාන්න පටන් ගත්තා. මේක වතුරේ දිය වෙන දියර පොහොර එකක්. මේ පොහොර එකෙන් වෙන්නේ පැලේ හොඳ මූල මණ්ඩලයක් වර්ධනය කරනවා වගේම පැලේ මල් හට ගන්න එක උත්තේජනය කරන එක. මේ P52 පොහොර එක ඔයාලට එළවලු වලට විතරක් නෙමෙයි ඔයාලා ගෙදර ලස්සන ඕකිඩ් පැල ඇන්තූරියම් ඕනම මල් පැලයකටත් දාන්න පුළුවන්. ඇත්තට මේක හොඳ පොහොර එකක් මම අත්දැකීමෙන්ම කියනවා. පාවිච්චි කරන්නේ මේකෙන් ග්‍රෑම් 10ක් වතුර ලීටර් 4මාරකට දාන්න ඕන. ඒක දාලා ස්ප්‍රේ බොටල් එකකට ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක පැලේට ස්ප්‍රේ කරන්න. පැලේ මුල් කාලෙදි නම් ඔයාලා ගහ හොඳට තෙත් වෙන්න ස්ප්‍රේ කරන්න. පස් වලටත් සාමාන්‍ය විදියට ස්ප්‍රේ කරන්න. අපේ ගෙදර තිබ්බ අවුරුදු 5ක් විතර පරණ තරාදියක්. මේ ළඟදී ඉඳන් ඒ තරාදිය මිනුම් වැරදියට තමයි පෙන්වන්න ගත්තේ. ඒ නිසා මම ගිහිල්ලා අලුත් තරාදියක් අරගෙන ආවා හොඳයි කියලා. ඒත් මට වෙච්ච වැඩේ බලන්නකෝ. මේ තරාදියෙන් ග්‍රෑම් එකක් පෙන්වන්නේ නැහැ. මේ තරාදියෙන් පෙන්වන්නේ ග්‍රෑම් 4 ඉඳන් උඩට. ඒ නිසා මේ තරාදිය නම් මෙලෝ වැඩක් නෑ අනේ. මේ තරාදිය මට මතක විදිහට රුපියල් 900 ගාණක් වගේ උනේ. ඔයාලත් මේ තරාදිය ගන්න ඉන්නවා නම් ගන්න එපානේ. ඔයාලා දන්නවා නම් මට රෙකමන්ඩ් කරන්නකෝ. ටිකක් ගාණ අඩු හොඳ තරාදි වර්ගයක් ගැන. ඊට පස්සේ අපි වතුර ලීටර 4මාරට ග්‍රෑම් 10කුත් දාලා දියර පොහොර එක හදාගත්තා. ඒක ඉතින් දැන් තියෙන්නේ පැල වලට හොඳට ස්ප්‍රේ කරන්න තමයි. මතක ඇතුව මං කිව්වා වගේම පැලේ හොඳට තෙමෙන්නම ස්ප්‍රේ කරන්න. පස් වලටත් ස්ප්‍රේ කරන්න. ඒ වගේම ඔයාලා මේ ගස් වලට පොහොර දාද්දි අනිවාර්යයෙන්ම හවස් වෙලාවට පොහොර දාන්න පුරුදු වෙන්න. ඒ වගේම ගහේ උඩට විතරක් පොහොර දාන්න එපා කවදාවත්. හොඳට ගහ තෙමෙන්නේ කොළේ යට පැත්තටත් ස්ප්‍රේ කරන්න පුරුදු වෙන්න. ඒ වගේම ඔයාලට කියන්න ඕන මේ වගේ පොහොර ගස් වලට යොදද්දි ග්ලව්ස් එකක් මාස්ක් එකක් එහෙම දාන්න මතක කරන්න එපා හොඳද? මමත් ඉතින් පණ්ඩිතයා වගේ කිව්වට මට මාස්ක් එකක් එහෙම දාන්න අමතක වෙනවා. ඒත් මං ගොඩක් වෙලාට ග්ලව්ස් නම් දාන්න පුරුදු වෙලා ඉන්නවා. මම කිව්වා වගේ දවස් දෙකින් දෙකට P52 පොහොර එක යොදලා දවස් 4න් 4ට යොදන්න තව පොහොර එකක් තියෙනවා. ඒ පොහොර එක තමයි ඇල්බර්ට් සොලියුෂන්.
මේ පෝර එක දවස් 4න් 4ට මම නම් පාවිච්චි කරන්නේ. මේක එක එක්කෙනා එක එක විදිහට පාවිච්චි කරනවා. මම නම් දවස් 4න් 4ට තමයි මේ පෝර එක පාවිච්චි කරන්නේ. මේ පෝර එක වගාවේ ඕනම කාලෙකදී පාවිච්චි කරන්න පුළුවන්. මේ පෝර එකක් නම් කඩේ රුපියල් 510ක් වගේ වෙනවා. මේ පොහොර එකත් වතුර හොඳින් දියවෙන දියර පොහොර එකක්. මේකෙන් ග්‍රෑම් 5ක් ජලය ලීටර් 1කට දාලා තමයි ගහට ස්ප්‍රේ කරන්න ඕන. ඇත්තට මේ පොහොර එකත් මට අත්දැකීමෙන්ම කියන්න පුළුවන් හොඳ පොහොර එකක්. වතුර ලීටරයකටනේ ග්‍රෑම් 5ක් දාන්න ඕනේ. ඉතින් මම වතුර ලීටර 2කටම ග්‍රෑම් 10ක් එකපාරට දාගත්තා. මම මේ පොහොර කවලම් වෙන එකේ කැමතිම පාර්ට් එක තමයි මේ වතුර වල පාට වෙනස් වෙන එක. ඒක ඇත්තටම හරි ෂෝක්. ඇත්තට මේ වගාව කියන්නේ මාරම කලාවක්. ඒක ආසාවෙන් කරනවා නම් මං හිතන්නේ වගා කරන එකට කවුරුත් අකමැති වෙයි කියලා. හැබැයි ඇත්තම කිව්වොත් මාත් ටිකක් අකමැතියි පොළව වලවල් හාරන එකට. නැත්තම් අනිත් හැම එකකටම මං කැමතියි. ඉතින් මං කලින් කිව්වා වගේ මේක ස්ප්‍රේ කරන්නේ පත්‍ර මතට. ග්ලව්ස් එකක් දාලා මාස්ක් එකක් දාලා මේවා ස්ප්‍රේ කරන්න ඔයාලා අමතක කරන්න එපා. පත්‍ර උඩට පත්‍ර යටට හොඳට මේක ස්ප්‍රේ කරන්න. ඉතින් මං කලින් කිව්වා වගේ P52 පොහොර එක පැල සිටවලා දවස් 3කට පස්සේ පැලවලට දාන්න ආරම්භ කරන්න. ඒ ආරම්භ කළා දවස් 2කින් 2කට P52 පොහොර එකත් ඇල්බර්ට් සොලියුෂන් එක දවස් 4න් 4ටත් සති 2ක් විතර යනකම් ගහන්න අමතක කරන්න එපා. මම මේ වීඩියෝ එකෙත් මොකක් හරි වැරදි දෙයක් කියනවා නම් මාව නිවැරදි කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.